ආයුබෝවන් කියලා ඔයාලා හැමදෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අපි ගොඩාක් දෙනෙක් ගොඩක් ආසාවෙන් කරන දෙයක් තමයි අපේ ගෙදරට එක එක ලස්සන විසිතුරු පැල වර්ග එකතු කරගන්න එක. ඉතින් අපේ මේ ආසාව අපිට හොඳ ආදායමක් උපයන්න පුළුවන් ආදායම් මාර්ගයක් බවට පත් කරගන්න තියෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද? ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලංකාවේ ගොඩාක් ප්‍රසිද්ධ දියත උයනෙන් පැල අරගෙන ඔන්ලයින් ක්‍රමයට කොහොමද අපේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න කියන එක ගැනයි. මේ ව්‍යාපාරය ගෙදර ඉඳලම ඔන්ලයින් ක්‍රමයට කරන්න පුළුවන් නිසා ගෘහණියකට, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට, එහෙමත් නැත්නම් අමතර ආදායමක් හොයන ඕනෑම කෙනෙක්ට ගෙදර ඉඳන්ම ලේසියෙන්ම කරන්න පුළුවන් ව්‍යාපාරයක් තමයි මේ. ඉතින් අපි පියවරින් පියවර බලමු කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්න කරන්න කියලා. පළමුවෙන්ම වගේ ව්‍යාපාරයට නිශ්චිත ව්‍යාපාර සැලැස්මක් සකස් කර ගැනීම ගොඩක් වැදගත් වෙනවා. මෙතනදී ඔය අඳුර ගන්න ඕනේ ඔය අලෙවි කිරීමට බලාපොරොත්තු වෙන පැල වර්ග මොනවද කියන එක ගැන. විසිතුරු පැලද, එහෙම නැත්නම් මල් පිපෙන පැල වර්ගද, ගේ ඇතුලේ තියෙන පැල වර්ගද, එහෙමත් නැත්නම් නිවසින් පිට හදන විසිතුරු පැල වර්ගද කියන එක ඔය පළමුවෙන්ම තීරණය කරන්න ඕනේ. ඊළඟට කරන්න ඕනේ දේ තමයි ඔයාගේ ඉලක්කගත පාරිභෝගික පිරිස කවුද යන්නේ කියන එක අඳුන ගන්න ඕනේ. ඔයාට පුළුවන් නාගරික ප්‍රජාව විදිහට එහෙම නැත්නම් කාර්යාල ඉලක්ක කරගෙන එහෙමත් නැත්නම් මේ පැල විසිතුරු පැල තෑගි විදිහට දෙන අය විදිහට ඔයාගේ පාරිභෝගික පිරිස ඔයා අඳුන ගන්න ඕනේ. මීට අමතරව ඔයාට එන ගැටලුවක් තමයි පැලේ මිල තීරණය කරන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතනදී පැලේ වර්ගය මොකද්ද? පැලේ ප්‍රමාණය කොහොමද? පෝච්චියේ වටිනාකම කොහොමද? ප්‍රවාහන වියදම් කොහොමද? මේ හැම දෙයක්ම සලකලා බලලා ඔයා පැලේ මිල තීරණය කරන්න ඕනේ. ඉතින් ඊළඟට ඔයාට හිතෙන දෙයක් තමයි කොහොමද ඔයා දියත උයනෙන් පැල තෝරගන්නේ කියන එක. ඉතින් සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා වගේ දවස්වල මේ දියත උයනේ පැල ව්‍යාපාරේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ දිනවල පුළුවන් තරම් උදේම ගිහිල්ලා ඔයාට පුළුවන් නම් ඔයාගේ පැල තෝරගන්න ඔයාට හොඳ තත්ත්වයේ පැල තෝරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා ව්‍යාපාරයකට පැල තොග වශයෙන් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මෙතන ඉන්න වෙළෙන්ද සමග කතා බහ කරලා ඔයාට පුළුවන් මේ සම්බන්ධව උන් දැනුවත් කරන්න. එහෙම වුණොත් ඔවුන්ගෙන් අඩු මිලට පැල ලබා ගැනීම හැකියාව ඔයාට ලැබෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි පැල තෝරගත්තේ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. කහ පැහැගෙන පැල වගේම අප්‍රාණික වුණ පැල, සත්තු කාලා දැම්ම පැල මේ වගේ දේවල් ගන්නේ නැතුව ඉන්න ඔයා වග බලා ගන්න ඕනේ. හොඳ තත්ත්වයේ පැල ගන්න ඔයාට දැනුවත්භාවයක් තියෙන්න ඕනේ. ඉතින් ඔයා පැල විශාල ප්‍රමාණයක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ පැල කොහොමද ආරක්ෂිතව ගෙනියන්නේ කියන එකත් ඔයා තීරණය කරලා තියෙන්න ඕනේ. මොකද පැල කියන්නේ ඉක්මනින්ම හානි වෙන්න පුළුවන් දෙයක් නිසා ඔයා මිලදී ගන්න පැල ඊටම ආරක්ෂිතව ඔයාට අරන් යන්න ක්‍රමයක් සකස් කරගත යුතුයි. ඉතින් ඊළඟ වැදගත්ම කාරණේ තමයි අපි කොහොමද මේ පැලවලට වෙළඳපොළක් නිර්මාණය කරගන්නේ කියන එක. අපේ විකුණුම් මාධ්‍ය මොකක්ද කියන එක තීරණය කරන්න ඕනේ. ඉතින් Facebook හා Instagram කියන්නේ ඔන්ලයින් ව්‍යාපාරවලට ගොඩාක්ම හොඳ ප්ලැට්ෆෝම් දෙකක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේ ඔයාගේ පැලවල ලස්සන ඡායාරූප සහ වීඩියෝ අරගෙන ඔයාට පුළුවන් Instagram සහ Facebook කරා ඒවා මුදා හැරලා හොඳ පාරිභෝගික පිරිසක් ඔයාගේ ව්‍යාපාරයට ඇති කරගන්න. ඉතින් ඔයා සපයන සේවාව සහ ගුණාත්මක බව අනුව ඔයාගේ ව්‍යාපාරයේ දවසින් දවස එකතු වෙන පාරිභෝගික පිරිස වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පාරිභෝගිකයන්ගේ සිත් ඇද ගන්න සුළු විදිහේ ඡායාරූප වගේම වීඩියෝ එකතු කර ගැනීම හැකියාව තියෙනවා නම් ඔයාගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න වැඩි අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීම තුළින් ඔයාගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ තුළින් පාරිභෝගිකයන්ට පැල තෝරගන්න එනවුම් කරන්න ඒ වගේම මුදල් ගෙවීම පහසුකම් වැනි අවස්ථාවන් හිමි කරගන්න ඔයාට පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න තවත් හොඳම වේදිකාවක් තමයි දරස්සන ඇප් හරහා ඔයාගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කර ගැනීම. ඉතින් මේ හරහා හොඳ ඇනවුම් ප්‍රමාණයක් ඔයාට ලබා ගන්න පුළුවන්.
ඉතින් ඔයා මේ ප්ලැට්ෆෝම් හරහා ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යද්දී කොහොමද ඔයා ඡායාරූප එකතු කරන්නේ, කොහොමද මිල ගණන් සඳහන් කරන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ ඕනෑම ආකාරයකින් ඔයාට ඔන්ලයින් ඔගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාගේ ව්‍යාපාරයේදී ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ ඔයාගේ නිෂ්පාදිතයට. එහෙමත් නැත්නම් ඔයා අලෙවි කරන පැළවලට අදාළව වෙනම පැහැදිලි විසිතුරු ඡායාරූප ලබාගෙන ඒවට පහලින් පැළේ නම් මොකද්ද, පැළේ මිල කොහොමද, ඒවා රැක බලාගන්නේ කොහොමද කියන කෙටි විස්තරයක් මේ පැළේට අදාළව පැළේ යටින් සඳහන් කරන්න, ඡායාරූපය යටින් සඳහන් කරන්න පුළුවන් නම් පාරිභෝගිකයාට මෙයක් ගොඩක් පහසුවක් වේවි. ඔයාගේ මේ ව්‍යාපාරයේදී ඔයා ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන තැනක් තමයි ඇසුරුම් කරන්නේ කියලා කියන්නේ. ඉතින් ඔයා කොච්චර හොඳට රැක බලාගත්ත පැළයක් වුණත් පාරිභෝගිකයා අතට යද්දී මේක පරුදු පැළේ ජීවි බවට හානි වෙලා තියෙන්න පුළුවන් නම් ඕන් ලබා ගන්න පැළේ වටිනාකමක් නැති වුණොත් එහෙම ඔයාගේ ව්‍යාපාරයට මේක ලොකු බලපෑමක් වෙනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ ඔයාගේ නිෂ්පාදිත පාරිභෝගිකයාට යවද්දී ඒක ඇසුරුම් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මෙතනදී ඔයා යවන පැළේ පෝච්චියේ තිබෙන පස් විසිරෙන්නේ නැති වෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ පොලිතීන් ආවරණයකින් මේක ආවරණය කරලා යවන්න. ඒ වගේම තමයි මේ පැළේ ප්‍රමාණයට සරිලන ප්‍රමාණය කාඩ්බෝඩ් පෙට්ටි භාවිත කරන්න ඕනේ හොඳට වාතාශ්‍ර ලැබෙන්න විදිහට මේවා යවන පැළේට. ඉතින් පැළේ ආරක්ෂාව ගැන ඔයා 100%ක්ම වගකීම අරගෙන භෝගිකගේ අතට ඔයාගේ නිෂ්පාදනය පත් කරන්න ඕනේ. ඉතින් මේ සඳහා පැළේට හානි නොවන හොඳ ඇසුරුම් ක්‍රමයක් භාවිතා කිරීමට ඔයා පරිස්සම් වෙන්න ඕනේ. මේ වගේම තමයි මේ පැළ ප්‍රවාහනයේදී ඒකෙනත් ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. කොළඹ ආවට නම් ඔයාට පුළුවන් පික්මි, ෆ්ලෑෂ්, ඒ වගේම කප්රුක වැනි දේශීය කුරියර් ආයතන හරහා ඔයාගේ පැළ ප්‍රවාහනය කරන්න. ඔයා දුර පළාතක ඉන්න කෙනෙක් නම් දුර පළාත් වලට පැළ ප්‍රවාහනය කරනවා නම් හොඳ කුරියර් සේවාවක් තෝරගන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ඔවුන්ට පැළ ප්‍රවාහනය කිරීමේ පළපොරොත්තු තියෙනවද කියන එක ගැනත් ඔයා සැලකිලිමත් වෙන එක ගොඩක් වටිනවා. මේ වගේම තමයි ප්‍රවාහන ගාස්තු හා කොන්දේසි ගැනත් පාරිභෝගිකයා දැනුවත් කරලා තිබෙන එක ගොඩක්ම වැදගත් වෙන්න පුළුවන්. ඊළඟට සමාජ මාධ්‍ය භාවිතා කරලා කොහොමද ඔයාගේ ව්‍යාපාරේ අලෙවි කරන කාර්ය කරගන්නේ කියන එක ගැන අපි බලමු. ඉතින් මෙතනදී Facebook, Instagram වැනි පිටු හරහා ඔයාගේ ව්‍යාපාරය ගැන නිරන්තරයෙන් පෝස්ට් පළ කිරීම මගින් ඔයාගේ ව්‍යාපාරයට වැඩි ප්‍රචාරණයක් ලබා ගන්න, අලෙවිකරණයක් ලබා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඔයාට පැළ රැක බලා ගන්න හැටි, විවිධ පැළ වර්ග ගැන තොරතුරු ආදී පැළවලට අදාළ විවිධ වර්ගයේ මාතෘකා යටතේ නිරන්තරයෙන්ම මේ Facebook හා Instagram පිටු හරහා ක්‍රියාත්මක වීමක් කරන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් පැළ ගැන වැඩි උනන්දුවක් නැති පිරිස වුණත් මේ ඉන්ඩෝ ප්ලාන්ට් සංකල්ප වැනි සංකල්ප හරහා ඔයාගේ ව්‍යාපාරයට නැඹුරු කරගන්න, ඕන් පැළ ගන්න තත්ත්වයට පත් කරගන්න ඔයාට ඔයාගේ මේ ප්ලැට්ෆෝම් භාවිතා කරලා ඕනම දිරිමත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි giveaway තරඟ වැනි දේවල් යොදාගෙන ඔයාට පුළුවන් ඔයාගේ පාරිභෝගික පිරිස තවත් වැඩි කරගන්න වගේම ඔයාගේ ඉලක්කගත පාරිභෝගික පිරිස වෙත යන්න මේකෙන් ඔයාට අවස්ථාව තියෙනවා. ව්‍යාපාරයේදී තවත් වඩාත්ම වැදගත් වෙන දෙයක් තමයි කස්ටමර් සර්විස් එක, පාරිභෝගික සේවාව. ඉතින් ඔයාගේ ප්‍රශ්න අහන පාරිභෝගිකයන්ට ඉක්මනින්ම පිළිතුරු ලබා දීම, ඔවුන්ට සුහදශීලීව කතා කිරීම, ඔවුන්ගේ ප්‍රශ්න වලට ගැටලුවට පිළිතුරු ලබා දීම වගේ සුහදශීලී කාර්යක්ෂම ක්‍රියාවලියක් හරහා ඔයාට පුළුවන් ඔයාගෙන් පැළ ලබා ගන්න පාරිභෝගිකයින් නැවත නැවතත් ඔයාගේ ව්‍යාපාරය කෙරෙහි නැඹුරු කරගනවා වගේ පැළ ලබා ගන්න තත්ත්වයට පත් කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඉතා හොඳ සුහදශීලී හොඳ පාරිභෝගික සේවාවක් කරා ඔයාට අලුතින් පාරිභෝගිකයන් ලබා ගන්නවා වගේම ඔයා ළඟට පැමිණෙන පාරිභෝගිකයන් නැවත නැවතත් ඔයා ළඟට පැමිණෙන විදිහට ඔයා ළඟ රඳවා තබා ගැනීම හැකියාව සුහදශීලී පාරිභෝගික සේවාවක් කරා ඔයාට ඇති කරගන්න පුළුවන්. ඉතින් අද අපි වීඩියෝ එකේදී කතා කරේ කොහොමද දියතුයිනෙන් පැළ අරගෙන සාර්ථක ඔන්ලයින් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරගන්නේ කියන එක සම්බන්ධව.
ඉතින් මේක ඔයාට මුලදී අභියෝගාත්මක දෙයක් විදිහට දැනෙන්න පුළුවන් වුණත් ඔයාගේ කැපවීම, කාර්යක්ෂම බව, සෝදිශීලී පාරිභෝගික සේවා වැනි දේවල් හරහා ඔයාට ඔයාගේ ව්‍යාපාරය ලේසියෙන්ම කරගෙන යන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගෙන යන්න හැකියාව තියෙනවා. කැපවීම උනන්දුව තියෙනවා නම් ඔයාට මේ ව්‍යාපාරය හරහා සාර්ථක වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරේ දියතුණින් කොහොමද පැල ලබා ගන්නෙ, පැල තෝරගන්නේ කොහොමද, ඒවා ප්‍රවාහන ආරක්ෂිතව ප්‍රවාහනය කරගන්නේ කොහොමද, ඒවා ඇසුරුම් කරන්නේ කොහොමද, ආරක්ෂිතව අපිට මේවා අලෙවි කරන්න, භාවිතා කරන්න පුළුවන් සමාජ මාධ්‍ය මොනවද, ඒ වගේම පාරිභෝගිකයන්ට හොඳ පාරිභෝගික සේවාවක් ලබා දෙන්නේ කොහොමද, ඔන්ලයින් ස්ටෝර් එකක් හදාගන්නේ කොහොමද, නිවැරදිව පැල ඩිලිවර් කරන්නේ කොහොමද, හොඳ අලෙවි කරන ක්‍රමයක් තෝරගන්නේ කොහොමද කියන එක ගැන අද අපි වීඩියෝ එකකින් කතා කරා. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලට දැනගන්න යමක් තියෙනවා පහලින් කමෙන්ට් කරන්න පුළුවන්. අපේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක්ට බලන්න පුළුවන් වෙන විදිහට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලා දෙක ආයෙත් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට අපි සම ගන්නවා. ඔයාලට සුබ දවසක් වගේම සුබ අනාගතයක්.